මෙහිදී සරත් ෆොන්සේකා මහතාගේ හිතවතුක ලෙස හඳුන්වනු ලැබූ උපුල් ඉලංගම්ගේ නැමැති අයෙකුද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට කැඳවාගෙන විත් තිබුණා. 2005 සරත් අයියා කමාන්ඩර් වුණාට පස්සේ මම ආවා පෙබරවාරි මාසයේ ලංකාවට. ඇවිල්ලා ඉන්නකොට දනුන ඇවිල්ලා කිව්වේ මෙහෙම අපි රෙජිස්ටර් කරලා තියෙන කම්පැනි එකක්. එතකොට MOD එකේ රෙජිස්ට්‍රේෂන් එක පහු වෙලා තිබ්බේ. මොකද MOD එකේ රෙජිස්ට්‍රේෂන් එක මං හිතන්නේ දෙසැම්බර් වල ඉවර වෙනවා. කරේ ෆෝන් එක අරගෙන කිව්වා MOD එකේ කෙනෙක්ට මේක බෑක් ඩේට් කරලා සප්ලයර් කෙනෙක් විදියට රෙජිස්ටර් කරන්න. ඔය ඩොකියුමන්ට්ස් අරන් බැලුවොත් ඒවා පේනවා. ඕකේ තිබ්බා අවුරුදු 3ක නීතියක්. තාකරේ ඒකෙන් වැළකෙන්න මෙයා ගත්ත ලියුමක් ඕස්ට්‍රේලියාවල තියෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කියන කම්පැනි එකේ. උන ලියුම මේගොල්ලන් අවුරුද්දකින් බෑක් ඩේට් කරා. බෑක් ඩේට් කරලා මේගොල්ලන් ගාව මම දැකලා තියෙනවා මේවා. මේගොල්ලන් ගාව තියෙනවා මේගොල්ලන් print කරලා තියෙනවා මේ letter heads. හරිද? මේගොල්ලන් කරන්නේ letter head එක ගත්තා. මේගොල්ලන්ම ගැහුවා අස්සන්. මේගොල්ලන් ගාව seal තියෙනවා. මේගොල්ලන්ම ගැහුවා seal. හරිද? මෙන්න දැම්මා මේ quotation එක invoice එකක් ගැහුවා. දැන් මේගොල්ලන් business කරනවා බ්‍රිටිෂ් බෝනියෝ ඕස්ට්‍රේලියාවල ඉන්න කට්ටිය මේව මුකුත් දන්නේ නැහැ. දනුන තිල කරත්. රස්සාවක්වත් කරන්නේ නැතුව ඔක්ලහෝමා වල ඉඳෙද්දි පළවෙනි සැරේ ජෙනරල් එනකොට BMW එකක් කියලාවනවා. දෙවෙනි පාර එනකොට Hummer එකක් කියලාවනවා. තුන්වෙනි පාර එනකොට Range Rover එකක් කියලාවනවා. මම කියනවා සරත් ෆොන්සේකා මහත්තයාට මගේ මිත්‍රයාට වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා. තව ඉස්සරහට තව හම්බ වෙනවා. එයයි ඔයයි මේ වෙක මේ පණු කෑන් එක ඇරියේ. දැන් එතකොට අපි ඉවර කරන්න ඕනේ. නිසා මේ රටේ මිනිස්සු අද අහගෙන ඉන්න ඔයගේ කතා. දැන් මේකෙන් වෛරව ගල්ලා හිරේ දාන කට්ටියගේ ලයිස්තු කතා කරනවා. ඉස්සරහට මගේ නමත් වෙයි. ඒකට කමක් නැහැ. කාරණේ පැහැදිලි. දැන් මෙතනින් ඔප්පු වුණා ඊටාම මැනවින් නීත්‍යානුකූල ලිපිලේඛන මගින් මේ සමාගම ඔහුගේ බෑනා වංචනික ලෙස පිහිටවපු සමාගම ඒකෙන් ලංකාවේ යුදාවි ගනුදෙනු වලට යුද උපකරණ ගනුදෙනු වලට සම්බන්ධ වුණා කියලා.